gli anni fa. Carissimo. Levaluin ko mal ko malawaluin ko yan. Itipito Bhagava Arahang Samma Sambuddho Vidyacharana Sampanno Sugato Lokavidu Anuttaro Purisadhammasarati Satta Deva Manussanam Buddho Bhagavati Bhagavato Savaka Sangho Nyaya Patipanno Bhagavato Savaka Sangho Samiti Patipanno Bhagavato Savaka Sangho Yadidam Chattari Purisa Yugani Atra Purisa Puttara Yesha
හොඳයි පිළිතුරු කවුරු පන්සිල් සමාදන් වීම සඳහා සාදුකාරය දීලා නමස්කාරය තුන්වරක් කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီစိក្ខាပဒံသမာදිယာမိ အဒိနာဒါနာဝေရမဏီစိក្ខាပဒံသမာදිယာမိ ကာမေစုမိច្ခြာචာရာဝေရမဏီစိក្ខាပဒံသမာදිယာမိ မုစာဝါဒာဝေရမဏီစိក្ខាပဒံသမာදිယာမိ สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ හොඳයි දැන් මේ පින්තුන් කල්පනා කරගන්න අද දින ඊටාම ශ්‍රද්ධාවෙන් පිරිසුදු චේතනාවෙන් ඥාන සම්ප්‍රයුක්තව සකස් කරගත්තා වූ මේ දානමාන වස්තුන්හි අග්‍රභාගය ප්‍රථම කොටම ලෞතර මාමේනී ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ උදෙසා උන්වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ උදෙසා බුද්ධ පූජාවක් ලෙස සකස් කරලා පිළිගන්වලා පූජා කරලා විශාල පින්කමක් සිද්ධ කරලා ඒ වගේම මේ සකස් කරගත්තා වූ දානමාන වස්තුන් මහා සංඝරත්නය කෙරෙහි පිළිගන්වලා පූජා කරලා මහාන මිහින දෙපාර්ශවයේ කෙරෙහිම පිළිගන්වලා පූජා කරලා විශාල පින්කමක් සිද්ධ කරගත්තා. සිතේ පැහැදීමක් චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තා. තුන් සිත පහදවාගත්තා. එම නිසා මේ පින්කමට දායකවුන් උදව් කළ උපකාර කළ සහයෝගය දැක්වූ මෙතනට පැමිණි නොපැමිණි යම්තා පිරිසක් වේද ඒ සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය අයිති වෙනවා හිමි වෙනවා උරුම වෙනවා. මේ ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය උදා කර ගැනීමෙන් පරම පවිත්‍ර සිරි සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට ලැබීමෙන් හා යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීමෙන් ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මයම පසක් කොට අත්දැක ගැනීම මේ පුණ්‍ය ශක්තිය ඔබ සෑම සියලු දෙනාටම උදව්වක් වේවා උපකාරයක් වේවා හේතු වාසනා වේවා. තවද මෙවැනි පින්කමක් සිද්ධ කරලා තුන්සිත පහදවා ගත්තා වූ මේ මොහොතේ යුතුයකමක් වගකීමක් ඥාති ධර්මයක් ඉෂ්ට සිද්ධ කිරීම වශයෙන් මේ අනන්ත අප්‍රමාණ වූ සංසාරයේ කවදා කොතැනකදී මොනියම් හෝ ආකාරයකින් තම තමන්ට උදව් කළ උපකාර කළ මඟ පෙන්වූ පිහිට වූ සහයෝගය දැක්වූ යම්තා මව්දමව්පියන් වැඩිහිටීන් ගුරුවරුන් ඥාති හිත මිත්‍රාදීන් ස්වාමි පුරුෂයන් බිරින්දෑවරුන් ආච්චිල සීයල නැන්දල මාමල සහෝදර සහෝදරියන් දරුවන් මුණුපුරන් සේවී සේවකීන් අසල්වාසීන් මේ ආදී වශයෙන් යම්තා පරම්පරාගත සංසාරගත ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් වේද ඒ සෑම සියලු දෙනාම සිහිපත් කරලා ඒ සෑම සියලු දෙනාටම කැප කොට පින් අනුමෝදන් කරලා ඒ සෑම සියලු දෙනාම මේ පින් අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන්
සංසාර දුකින් මිදී නිදහස් වීමට පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට ඒ සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය උදව්වක් වේවා උපකාරයක් වේවා හේතු වාසනා වේවා කියා සාදුකාරය. ඒ වගේම අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සීලෝම දෙවි දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරලා සීලෝම දෙවි දේවතාවුන් වහන්සේලාටත් කැප කුට පින් අනුමෝදන් කරලා සීලෝම දෙවි දේවතාවුන් වහන්සේලාත් මේ පින් අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් වීමෙන් සංසාර දුකින් මිදී නිදහස් වීමට පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට සීලෝම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පුණ්‍ය ශක්තිය උදව්වක් වේවා උපකාරයක් වේවා හේතු වාසනා වේවා කියා සාදුකාරයක්. ඒ වගේම ප්‍රේත බුද්ධාදී අමනුෂ්‍ය සත්ව කොට්ටාස පරදත්තූපී ජීවීන් අසඤ්ඤ තලවල සිටින සත්වයින් සතර අපාගත සත්වයින් කෙරෙහි අනුකම්පා සිතක් ඇතිව ඒ සියලුම සත්වයින්වත් සිහිපත් කරලා සියලුම සත්වයින්ටත් කැප කොට පින් අනුමෝදන් කරලා සියලුම සත්වයෝත් මේ පින අනුමෝදන් වෙත්වා මේ පින අනුමෝදන් වීමෙන් සංසාර දුකින් මිදී නිදහස් වීමට පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට සියලුම සත්වයින්ටත් මේ පුණ්‍ය ශක්තිය උදව්වක් වේවා උපකාරයක් වේවා හේතු වාසනා වේවා කියා සාදුකාරයක්. දැන් කවුරුත් කල්පනා කරගන්න මේ දානම පින්කමට දායකත්වය දක්වනවා කුලිය පිටිට පැමිණි ජන්මදිනය සමරන නිමාල් ප්‍රශාන්ත සිල්වා මහතා මధుව බේමස මහත්මිය ටීඩී නන්දාවති ප්‍රේමාවති චන්ද්‍රාක්ෂමලතා ශාන්ති සිරිවර්ධන යන මෑණිවරු මధుරංග අබේවංශ මීෂා ගුණතිලක දේදුරංගිකා සමන්ත ජයරත්න රුවන් සඳනායක සහෝදර සහෝදරින් යෝග ගුණපාලද සිල්වා පියාණන් සෝමා අවරසිංහ මෑණිවරු පෞඩ දූදරුව ඥාතිත මිත්‍රාදීන් සෑම තුනා විසින් අනන්ත සංසාරයේ පටන් තවත් මගේ පෞරුලින් මේ පරලවැන්ට වුණා මොදමෝකයන් සහෝදර සහෝදරින් ගුරු ඥාතිත මිත්‍රාදීන් විශේෂයෙන් මේ පරලවැන්ට දුනා පීජී මාටින් පියාණන්ට ඇතුළු පරම්පරාගතව සංසාරගතව මේ පරලවැන්ට දුනා යම්තා ඥාතිත මිත්‍රාදීන් පිරිසක් වේද ඒ සෑම සිළු දනාවම සිහිපත් කරලා ඒ සෑම සිළු දනාටම කැප කොට පින් අනුමෝදන් එවැගේම හසලක පදිංචි සුසිල් අත්තනායක මහතා ශිරෝමි දීපිකා මහත්මිය කේචන් කරුණාරත්න මහතා චන්ද්‍රන් අත්තනායක මහත්මිය මහේෂිකා ශෙහානි පියුනිෂානියන් ඒ පවුල දූදරුව ඥාතිත මිත්‍රාදීන් සෑම තුනා විසින් අනන්ත සංසාරයේ පටන් තම මගේ පවුල මේ පරලොවට දුනා මුදමාපියන් සහෝදර සහෝදරියන් ගුරු ඥාතිත මිත්‍රාදීන් තුරු විශේෂයෙන් මේ පරලොවට දුනා භාග්‍ය සංකල්ප අත්තනායක පුතා ඒ පුංචි මහත්මිය මෑණියන් බීඑම් මුතුමැණිකේ මෑණියන්ට පරම්පරාගතව සංසාරගතව මේ පරලොවට දුනා යථා ඥාතිත මිත්‍රාදීන් පිරිසක් වේද ඒ සෑම සිළු දෙනාවම සිහිපත් කරලා ඒ සෑම සිළු දෙනාටම කැප කොට පින් අනුමෝදන් කරලා මේ ආකාරයට දායකත්වය දක්වන්නට දුනා වූ සියලුම පින්තුන්ගේ නම් නොඑක ආකාරයෙන් උදව් උපකාර කළ සහ සම්බන්ධ වූ ඔබ සෑම සිළු දෙනාගේ නමිනුත් පරම්පරාගතව සංසාරගතව මේ පරලොවට දුනා වූ යම්තා ඥාතිත මිත්‍රාදීන් පිරිසක් වේද ඒ සෑම සිළු දෙනාවම සිහිපත් කරලා ඒ සෑම සිළු දෙනාටම පින් දීලා පින් පවරලා කැප කොට පින් අනුමෝදන් කරලා ඒ සෑම සිළු දෙනාම මේ පින් අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් වීමෙන් දුගතිගාමී ස්ථානවල ඉපිද සිටී නම් සුගතිගාමී තත්ත්වයටපත් වේවා සුගතිගාමී ස්ථානවල ඉපිද සිටී නම් ඒ සුගතිය වඩා වර්ධනය කරගනිත්වා මේ පරම දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ තුලදී පරම දුර්ලභ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයන් උදා කරගෙන මේ පරම දුර්ලභ සිරි සද්ධර්මය ශ්‍රවණය කරලා කන සම්පත්තිය උදා කර ගැනීමට ඒ සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය උදව්වක් වේවා උපකාරයක් වේවා උපනිශ්‍රය වේවා කියන චේතනාවෙන් අපි කවුරුත් මේ ගාථා කියලා මේ පින අනුමෝදන් කරමු. තාවතාචමේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා තාවතාචමේහි සම්බදං
punya sampadam sabbe bhuta anumodantu sabba sampatti siddhya ettavata jammehi sambadam punya sampadam sabbe satta anumodantu sabba sampatti siddhya idam me jnatinam hotu sukhitam huntu jnatayo idam me jnatinam hotu sukhitam huntu jnatayo idam ho jnatinam hotu sukhitam huntu jnatayo. මොදෙන් කවුරු කල්පනා කරගන්න මේ පින්තුන් අද දින විශාල පින්කමක් සිද්ධ කරගත්තා. ඉන්පසු සිහිපත් කිරීමට අවශ්‍ය සෑම සියලු දෙනෙක්ම සිහිපත් කරලා මේ පින අනුමෝදන් කළා. පින් අනුමෝදන් කිරීම තුළින් ඒ ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය කුසල් බලයක් බවට පරිවර්තනය කරගත්තා. එම නිසා ඒ ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් හේතු මේ පින්තුන්ගේ පවුල්වල සමාජිකින් දරුවන් මුණුපුරන් සහෝදර සහෝදරීන් දෙමාපියන් වැඩිහිටීන් ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් වේ. ඒ සෑම සියලු දෙනාටම ලෞකික වශයෙන් නිදුක් නිරෝගී ආයුරාෝග්‍ය සම්පන්නිය උදා කර ගැනීමට කරන කීන රැකී ආරක්ෂා අධ්‍යාපන කටයුතු ආදියට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය කායික හා මානසික ශක්තිය උදා කර ගැනීමට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරි චතුරාර්ය සත්‍ය ධර්මයම පසක් කොට අත්දැක ගැනීමට මේ පුණ්‍ය ශක්තිය මේ කුසල් බලය ඔබ සෑම සියලු දෙනාටම උදව්වක් වේවා උපකාරයක් වේවා ආශිර්වාදයක් වේවා. දැන් කවුරුත් අදිෂ්ඨානයක් ඇති කරගන්න තමන්ගේ සිතේ උපදින බාල සමාගම හෙවත් මෙරාග ද්වේෂ මෝහ සිතිවිලි සමාගමෙන් මිදී නිදහස් වීම සඳහා තමුන්ගේම සිතේ උපදින සතන් සමාගම හෙවත් මෛත්‍රිය අසුභය අනිච්ච දුක්ඛ අනාත්ම යන සිතිවිලි ඇති කර ගැනීම එතනදීම සමුදය නිරෝධ කර ගැනීමයි අපි කවුරුත් මේ ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාථාව කියලා අදිෂ්ඨානයක් ඇති කරගනි. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ